ආවෙත් කයියෙන් පචවලින් බොරුවලින් මුසාවාදෙන් ඉන්න හදන්නේ බොරුවෙන් පචෙන් මුසාවාදෙන් කයියෙන්. සමාජයෙන් ආපු පීඩනයත් එක්ක තමයි අකමැත්තෙන් ආවේ. ඒ අකමැත්තෙන් රණවිරු විජයග්‍රහණයේ සමරුවට ආපු පළවෙනි විධායක ජනාධිපතිවරයා තමයි මේ. ඒ කතාව ඇහුවම නම් හිතුණා ඇත්තටම නාවනම් හොඳයි කියලා. ඒ කරපු කතාවේ තියෙන තහනම් වචන ගොඩක්. රණවිරුව කියන වචනේ තහනම්. ලෝකෙ කිසිම රටක කිසිම රාජ්‍ය නායකයෙක් මේ අලුගුත් තේරු වැඩේ කරලා නැහැ. කැතයි. රණවිරුවගේ තත්වය බිඳුවට වටන්න සේනාධිනායකයෙන්න ඕනේ නැහැ මෙහෙම උත්සවවල. එහෙම සේනාධිනායක පොල් පිටෙන් කපා ගන්න පුළුවන්. අඩු ගානේ රණවිරුව කියන වචනේ කටෙන් එළියට දාන්න බෑ. ඒකට බයයි. දෙමළ ඩෑස්පෝරාව අමනාප වෙයි කියලා බයයි. කරපු උදව් දීපු සන්තෝෂම් එළියට එයි කියලා බයයි. ඒ හිතේ බය තියාගෙන මානසික බාධාව තියාගෙන තමයි කතාව පවත්වන්නේ. එතකොට රණවිරුව කියන වචනේ හැලෙනවා. ඊළඟ තහනම් වචනේ තමයි ත්‍රස්තවාදීන් කියලා වචනයක් කොහෙවත් නැහැ. ඒකට අපේ රණවිරුව මේ අවුරුදු 30ක් තිස්සේ සටන් කරේ මොක්කු එක්කද? දේශප්‍රේමින් එක්කද? රෝහණ විජේවීරට පුළුවන් වුණා නම් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය කියන වචන තුන නිර්භයව පාවිච්චි කරන්න. මේ නල්ලමලේ ජවිපේ නායකයාට ජනාධිපති අනුර දිසානායකට ඒ කෂේ රුකාව නැත්තේ කොහොමද? ඊළඟට බලන්න යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. දැන් මෙතන කියන්නේ කොටි ත්‍රස්තවාදීනුත් යුද්ධ කරලා තියෙන්නේ සාමය වෙනුවෙන්. දලඳා මාලිගාවට ගහලා තියෙන්නේ සාමය වෙනුවෙන්. මරු සේනාධිනායකතුමනි. මරේ මරු. මේ තමයි ත්‍රස්තවාදයට සුදුහුණු ගාන ජනාධිපති. වෙල්ලමුල්ලි වයිත් කාල් වල ජනසංහාරක දිනේ සමරන්නේ. ඒතකොට ජනසංහාරක දිනයක් කර සමරන්නේ. මෙහෙ කවුරුවත් ජනසංහාරක දින සමරලා නැහැ. දෙමළ ඊළාම් සිටියම කැනඩාවේ පාරක් අයිනේ අලුතෙන් හිටවන්නේ සාමය වෙනුවෙන්. මෙහෙම ජනාධිපති කෙනෙක් හිටියනම් ආරක්ෂක හමුදාවට නායකත්වය දෙනවද? ත්‍රස්තවාදය ඉවර කරන්න. මාවිල්ලාරු සොරව වහපු වෙලා. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඇවිල්ලා මේ වගේ බණක් තමයි කියන්නේ. මහලොකු චණ්ඩි පාට් දාලා පෙන්නගෙන බලයට ආපු පූස් පැටියා ජාත්‍යන්තරේ හොල්මන් කරන කොටින්ගේ හිතරේ දෙයි කියලා. මේ රටේ ආරක්ෂක හමුදා ජයග්‍රහණය බිඳුවට වටන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි. මෙතන කියනවා උතුරේ දකුණේ මේ ජාතිවාදයේ වෙනුවෙන් නැවත කැරලි ඇති කරන්න පටන් ගෙන තිබෙනවා. අපි දන්න තරමින් දකුණේ නම් කොහෙවත් එහෙම කැරලි ඇති කිරීමේ කිසිම සූදානමක් කිසිම කෙනෙකුට නැහැ. උතුරේ නම් කොයි වෙලේ හරි එහෙම වෙන්න ඉඩ තියෙනවා. දැන් සරත් පොන්සේක මහත්තයත් මේ ඊයේ කියලා තිබුණේ. අර පලාලි මැද්දේ යන පාර අරපු එක වැරදි. අපි තේරුම් ගන්න ඕන කැනඩාවේ සල්ලිකාරයෝ ඉන්න ඕන තරම් මරාගෙන මැරෙන 10 දෙනෙක් හදලා ඉවන්න ඒගොල්ලන්ට ඕන වෙලාවක පුළුවන්. මම නෙවෙයි කියන්නේ අනුර දිසානායක තෙමේ තමන්ගේ එකාතක පැත්තේ වාඩි කරගෙන කතාවේදීත් බොහොම අපූර්වවට අගය කිරීමකට ලක් කරපු ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක. එහෙම අවදානම තියෙන්නේ එතන. ඒ අවදානම නෙවෙයි දකුණෙත් මොකද්ද කැරලි ඇති කරන්න පටන්ගෙන තියෙනලු. මන් දන්නේ තල කැරලිද කියලා. ඊළඟට කියනවා මේ වර්ෂාවත් සමග නායෑම අවදාන සහිත කලාප රට තුල තිබෙනවා. දැන් එහෙම නායෑමේ අවදාන සහිත කලාප රට තුල තිබෙනවා. එමගින් අපි නිදහස් දහන. මාර නිදහස. එහෙම බැලුවොත් ලෝකේ කිසිම රටකට නිදහස නැහැ. මොලේ මඤ්ඤං කියලා තමයි මේවට කියන්නේ. මේවා මේ ප්‍රകൃති සියෙන් කරන කතා වෙන්න බෑ. ඒ නිසා තමුන්වහන්සේලා අපි තේරුම් ගන්න ඕන මේ කතාවෙන් එළියට පැන්නේ ඔහුගේ තියෙන දේශද්‍රෝහී මනස. උතුරේ ජනතාවද වගා කරනවා නිදහසේ. ජීවනෝපාය මාර්ග පවත්වාගෙන යනවා නිදහසේ. දරුවෝ ඉස්කෝලවලට යනවා. බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලන්න කෙනෙක් නැහැ. ඒ නිදහස සහ සාමය භුක්ති විඳින්නේ වෙනින් කවුරුවත් නිසා නෙවෙයි මේ ආරක්ෂක හමුදා කරපු මහා කැපවීම නිසා.